අද මං ඔයාලව එක්කරගෙන යන්නේ එංගලන්තයේ තියෙන ඔයාලා ආසම ලස්සන තැනක් බලන්න. එන්න මාත් එක්ක දිගටම එකතු වෙන්න. අපි දන්නවනේ ස්ප්‍රින්ග් එකත් එක්කම පරිසරයේ වෙනස්කම් රාශියක් එනවා. පරිසරය ලස්සන වෙනවා නේද? ලස්සන මල් පිපෙනවා. ඒ වගේම ගස්කොළ පාට වැටෙනවා. පරිසරය හරිම ප්‍රබෝධමත් වෙනවා. අද යන්නේ එන්නේ වගේ ලස්සන තැනක් පෙන්වන්න. දැන් අපි ඒ තැනට ඇතුළු වෙන ගමන් ඔයාලට බෝඩ් වලින් දැනටමත් දැක ගන්න පුළුවන් වෙයි. අද අපි යන්නේ ටියුලිප් ගාඩන් එක බලන්න. මේක තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඉඳන් ගත්තොත් පැයක පමණ දුරකින් වොයික් වල. අපි බලන්න ගියේ සෙනසුරාදා දවසක. කියන්න ඕනේ මේ සෙනසුරාදා දවසේ අපි දන්නවා ගොඩාක් හැමෝම ෆ්‍රී එකේ ඉන්න දවසක්. ඒ හින්දා ගොඩාක් වෙලාවට විදේශීය රටක නම් ඉන්නේ. එයාලා බලන්නේ එළියට යන්න වීකෙන්ඩ්ස් වල. ඇත්තටම මෙතනත් එදා ගොඩාක් සෙනග දැක ගන්න පුළුවන් වුණා. මට ලොකු ආසාවක් තිබ්බා මේ ටියුලිප් ගාඩන් එකක් ඇත්තටම බලන්න යන්න. ෆොටෝස් වලින් දැක්කලා තිබ්බට මම මේ ෆස්ට් ටයිම් තමයි එක්ස්පීරියන්ස් කරන්නේ. ඒ හින්දා අපි ගියා මේ ටියුලිප් ගාඩන් එක බලන්න. මෙන්න මේ විදිහට queue එකේ ඉඳලා අපි ටිකට්ස් ගත්තා. ඔයාලට පුළුවන් යන්න කලින් ප්‍රී බුකින් එකක් දාලා ටිකට්ස් ගන්න. එතකොට ටිකට් වල ප්‍රයිස් එකත් අඩුයි. ඒ වගේම මෙතනදී ගදී අපිට එක්කෙනෙකුට පවුම් 21.75 වගේ ගාණක් වුණා. ඒක ටිකක් එක්ස්පෙන්සිව්. ඒ නිසා ඔයාලා යනවා නම් ප්‍රී බුකින් එකක් දාලා යන්න. එතකොට ටිකට් එකක් 14ත් 16ක් අතර තමයි අඩල්ට් කෙනෙකුට වෙන්නේ. under 2 years නම් බබාලට ෆ්‍රී තමයි මේකේ ටිකට්ස් වෙන්නේ. ඒ වගේම පාකින් ගැන කියන්න ඕනේ. පාකින් ගත්තොත් පාකින් දෙකක් තියෙනවා. මේකේ ප්‍රී පාකින් එකක් තියෙනවා. ඒ වගේම පාකින් අපිට ගෙවලා යන්න ඕනේ තැනක් තිබ්බා. අපි මේ දවසේ පාකින් ගෙවලා යන තැනට දැම්මේ. මොකද ප්‍රී පාකින් තිබ්බ ඒරියා එකේ ගොඩක් ෆුල් වෙලා තිබ්බේ. ඔයාලට පේනවා ඇති මේ සෙනග දැක්කහම කොච්චරක් විතර එදා ඇවිල්ලා ඉන්න ඇතිද කියලා. බලන්නකෝ මේ මල්වල ලස්සන.
මෙතන හැබැයි මාරම ලස්සනයි. කියන්නේ මල් ඔයාලට දැක ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. මෙතන මල් තියෙනවා 7,50,000ක්. ඒ වගේම තමයි ඔයාලා දැක්ක නේද විවිධ පාට වලින් මල්. ඒ වගේ වැරයිටිස් 100ක් විතර මෙතන තියෙනවා මල්. ඇත්තටම මෙතනදී අපිට මල් පික් කරන්න බෑ. මේ තියෙන ගාඩන් එකෙන් පික් කරන්න බෑ. ඒ වගේම ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. මේ වගේ වින් මීල් තියෙනවා. ෆොටෝ බූත් තියෙනවා. ඒ වගේම ඔයාලට කෑම ගෙනල්ලා ඩේ අවුට් එකක් විදිහට මෙතන කෑම අරගෙන මෙන්න මේ විදිහට සතුටු වෙන්න පුළුවන්. බර්මින්හම් පැත්තේ ඉන්නවා නම් ඇත්තටම ඔයාලට ගොඩාක් ළඟයි මේ හරිය. මොකද ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එක ගොඩාක් ඉන්නවා බර්මින්හම් වල. ඒ වගේම තමයි මැන්චෙස්ටර්, ස්ටෝක්-ඔන්-ට්‍රෙන්ට් මේ වගේ පැතිවල ඉන්න අයට මේ වොරික් වල තියෙන ටියුලිප්ස් ගාඩන් එක ගොඩක් ළඟයි. ඔයාලට දැක ගන්න පුළුවන්. ගොඩක් ඒෂියන් අය තමයි මෙතනට ඇවිල්ලා තිබ්බේ මේ දවසේ. එයාලගේ වීකෙන්ඩ් එක සතුටු දවසක් විදිහට ගත කරන්න. ඒ වගේම තමයි ඔයාලා මේ ටියුලිප් ගාඩන් යනකොට දැනගත යුතුම දෙයක් තමයි ඔයාලා ආදරෙන් හදන ඔයාලගේ ගෙදර සුරතලා බලු පැටියෙක් ඉන්නවා නම් ඒ වගේ එක්කන් යද්දි වඩා සැලකිලිමත් වෙන්න. මේ ටියුලිප් වල සම්පූර්ණ ශාකයේම කොටස් එයාලට හරි ටොක්සික්. ඒ කියන්නේ විෂයි. මේ ඒක රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඔයාලගේ සත්තුන්ට ආදරේ නම් එයාලව ටියුලිප් බලන්න යද්දී එක්කන් යන්න එපා. ගාඩන් එකේ ඇවිදලා ලස්සන ෆොටෝස් අරන් ඉවර වෙලා ඔයාලා යනකොට මෙන්න මේ වගේ ටියුලිප් ගාඩන් එකේ මෙමරීස් මොනවා හරි අරන් යන්නත් පුළුවන්. මෙතන තියෙනවා ආටිෆිෂල් ටියුලිප්ස්, ඒ වගේම තමයි හෑන්ඩ් ක්‍රාෆ්ට් දේවල්. මෙතන ආටිෆිෂල් ටියුලිප්ස් මේ වගේ තිබ්බා. ඒ වගේම එක ක්‍රාෆ්ට්ස් වර්ග තිබ්බා. මෙතනින් අපිට ගන්න පුළුවන්. හැබැයි මම නම් ඒවා ගත්තේ නැහැ. මෙතනත් ටිකක් එක්ස්පෙන්සිව්. දන්නවනේ යම් දෙයක ඩිමාන්ඩ් එක වැඩි වෙද්දී ඒකේ ගාණත් වැඩි. මේ කාලේ ටියුලිප් සීසන් එක නිසා ගොඩාක් මෙතන තියෙන දේවල් වල ප්‍රයිසස් වැඩි. ඔයාලා ටියුලිප් ගාඩන් එකට යන්න ආසාවෙන් ඉන්නවා නම් හොඳම කාලය තමයි අප්‍රේල් මාසේ මුල් සතිවල. ඒ කියන්නේ අප්‍රේල් 4 5 ඒ දවස්වල ඉඳන් මැයි මාසේ 4 5 වෙනකම් විතරයි මේ සීසන් එක තියෙන්නේ මේ වොරික් වල. ඉතින් ඔයාලට ලස්සන හොඳ සරු මල් ටිකක් බලා ගන්න ඕනේ නම් මේ කාලේ ටියුලිප්ස් ගාඩන් යන්නත් අමතක කරන්න එපා. මේ සීසන් එකේ ඔයාලට බැරි වුණාට ලබන අවුරුද්දේ මේ සීසන් එකේ යන්න මේ වීඩියෝ එක බලලා තියාගන්න. ඔයාලා විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක් නම් ඔයාලට අවශ්‍ය ලස්සන ෆොටෝස් Instagram, Facebook, ඒ වගේම තමයි TikTok වීඩියෝස් වලට අදාළ ලස්සන ෆොටෝස් වීඩියෝස් මෙතනින් ගන්න පුළුවන්. මේ වගේ මං කිව්වේ අර ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පික් කරන්න බෑ අපිට එතන. නමුත් මෙතන මේ තියෙන අවුට්ලට් එකකින් ඔයාලා ගෙදර යනකොට මිලදී ගන්න පුළුවන් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්. මේ වගේ ගොඩාක් කට්ටිය එදා ඇවිල්ලා හිටියා වීකෙන්ඩ් එකක් නිසා. මම ඒකයි කිව්වේ ඔයාලට එනවා නම් මතක තියාගන්න මේ තැනට ඇවිල්ලා ලස්සන විඳින ගමන් ඒ තියෙන ලස්සන නැති නොකර යන්න. මන් දැක්ක සමහරු මල් අත ගන්නවා, මල් ගලවන්න යනවා, මෙන්න මේ වගේ වැඩ කරනවා. ඒ දේවල් කරන්න හොඳ නැහැ නේද? අපි තව දෙයක ලස්සන විඳින ගමන් අනිත් අයටත් ඒ දේ ලස්සන විඳ ගන්න ලබා දිය යුතුයි. එතකොට අපි ඒ දේ හරි විදිහට පාවිච්චියට ගත යුතු වෙනවා. ඒක ලෝකේ හරි ලංකාවේ හරි කොයිම ස්ථානයකට ගියත් අපි මේ විදිහට කරොත් අපේ පරිසරයත් ලස්සන වෙයි නේද? ටියුලිප් ගාඩන් එක බලලා ඉවර වෙලා මෙන්න මේ විදිහට ඇවිදගෙන අපි ගියා. මේ ඇවිදගෙන එන මගත් චූටි අවුට්ලට් ෂොප්ස් වගේ තියෙනවා. එන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න විවිධාකාරයේ වූ බඩු, කැෆේස් වර්ග මෙතන තියෙනවා. හරිම සෞම්‍ය කාලගුණයක් තිබ්බේ. ඒ නිසා මිනිස්සු හරි කැමති මෙහෙම මේ වගේ හොඳ වෙදර් එකකදී එළියට වෙලා පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න. ඉතින් අපි
මේ වගේ නිවාඩු දවසට කාර්යබහුල ජීවිතයෙන් මිදිලා මේ වගේ ස්ථානවලට යන්න, ලස්සන තැන්වල ඇවිදින්න අමතක කරන්නෙත් නැහැ. ගොඩාක් ඉතින් මේ ටියුලිප් ගාඩන් එකේ වීඩියෝස් ෆොටෝස් ගත්තේ කාන්තා පාර්ශවයේ. එහෙම නැත්නම් ගෑනු ළමයි. එයාලට උදව්වට තමයි ඉතින් පිරිමි අය ගිහිල්ලා සපෝට් එක දෙන්නේ. ඇත්තටම ඉතින් ගෑනු ළමයිනුත් මල් වගේ නේද? ඒ නිසා වෙන්නේ නැති මල් වලට ගොඩාක් ආදරේ සහ ඒ වගේ දේවල් විඳින්න කැමති. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා සතියාන්තයේ මේ විදිහට නිදහසේ කාලය ගත කරන්න ඔයාලත් ඔයාලගේ දවස වෙන් කරවා ගන්න. තමන් යම් දෙයකින් හිත පීඩාවකින් සිටිනවා නම් ඒ වගේ දේවල් වලින් යම් තාක් දුරට මිදෙන්නට මේ වගේ ඔයා කරන කුඩා දෙයක් වුණත් වැදගත්ේ. තමන්ගේ හිතට සහනයක් ලබා දෙයි. ඒක අපි මිල මුදල් වියදම් කරලා කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ආසාවෙන් කරන දෙයක් වෙන්න පුළුවන්. මම නම් ගොඩක් සමාජශීලී කෙනෙක්. එතකොට මම කැමති ගොඩාක් travel කරන්න, එක තැන්වල ඇවිදින්න, අලුත් කෑම try කරන්න, ඒ වගේ. ඔයත් එහෙම කෙනෙක්ද? එහෙම කෙනෙක් නම් මේ vlog එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. දැන් ඉතින් මං ආසම චීස් කේක් try කරන වෙලාව මෙතන තිබ්බ කැෆේ එකකින් අපි මහන්සි ඇවිදලා ඉවර වෙලා මෙන්න මේ විදිහේ රසම රස චීස් කේක් කෑල්ලක රස බලන්න අමතක කරේ නෑ. අයියා මගෙන් අහනවා ඒක රසයිද කියලා. ඊට පස්සේ මම ගත්තා කැපචිනෝ එකක්, අයියා ගත්තා හොට් චොකලට් එකක්. ඒ විදිහට අපි රස විඳින්න අමතක කළෙත් නෑ. ඔයාලා මොකද හිතන්නේ අද අපේ vlog එක ගැන? මං කැමතියි ඔයාලගේ අදහසුත් දැනගන්න. ඒ නිසා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමෝම සතුටින් ඉන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.